දවසක උතුරන්නම හරියන්න ඕන සෙට් එකක් ඉන්නවා. ඒ කවුද? අනුන්ගේ ගෑනු තමන්ගේ වගේ පරිස්සම් කරන මිනිස්සුන්ට. වටේටම තියෙන්නේ ගෑනු පින්තූරනේ. ඊට වඩා සම්පතක් කොහෙන්ද බා? නොදෝකින් විතරක්. නාකි ලන්ඩාරියා. එන්න ලස්සනයි මොට්ට පීය මැදලා. පැටියෝ ඔයා හැම මාසෙම බොන්න කීයක් විතර නාස්ති කරනවද? 40000 50000 විතර වගේ බබා ඒවා. ඔයා දන්නවද? ඔයා ඒ සල්ලි අවුරුදු 5ක් එකතු කරා නම් ඔයාට මේ වෙනකොට කාර් එකක් ගන්න තිබ්බා. එතකොට ඔයා බොන්න කීයක් වියදම් කරනවද මාසෙකට? මම ওই ජරාව බොන්නේ නෑ. ඉතින් කෝ එහෙනම් ඔයාගේ කාර් එක? මේ ඔයි මොකද ගෑණියේ? කසාද බැඳලා පස්සේ ඉස්සර තරම් මට ආදරේ නෑ නේද? විභාගෙ ලිව්වට පස්සේ පාඩම් කරන සිරිතක් නැහැනේ. තොට හෙන ගහපන් කඩප්පුලි සැමියා. කටේ දතක් නැහැ කියලා කොණ්ඩේ ටිකක් පැවුනා කියලා අංකල් කියන්න එපා බං. අයියා කියන්න නැත්තම් මල්ලි කියන්න. ඕකේ. හොඳද? ඒක කර කසාද කීයක්ද? දැනට එකයි නංගි. අත්සන් කරලා තියෙන එකයි. අත්සන් කරලා නැතිව කීයක් තියෙනවද? මං හිතුවා 1000 රුපියක් කියලා. නිගමට හිතුව ගමේ කට්ටියකින් අහලා බලන්න ඕනේ කියලා ගමේ උන් කිව්වා 1000 රුපියක් කියලා. ඔයලා මෙලොම 1000 නෙමෙයි දෙයි හොමද රෝදේ දුසින් පියෙක්. අපේ පොල් කරපු ජීයා මරුණා බං. ඒ මනුස්සයාට බැනරයක් ගන්න අදහසක් තියන්කු බං. මෙහෙම ගහපන්. වලු 100ක් බිම හෙළුවත් අරන් ගියේ එකවල්ලයි. සතුන්ගේ නමුත් කිව්වද? එකක් කිව්වා. මොකද්ද? බල්ලද? අපෝල. එහෙනම් බෝරුවද? අයියෝල. වඳුරා. අයිසවා ළඟින් ගියා. ඈ ළඟින් ගියා කියලා කිව්වේ වඳුරා කියලා නෙමෙයිද කිව්වේ? නෑරිලා කියලා. මං උඹට පොඩි උදව්වක් කරන්නයි හැදුවේ. දැන් බලාපන්. උඹ විල්බර්ට් කාර්යයත් එක්ක දීග කන්න ගිහිල්ලා කොච්චර කල්ද? ඒ තාම නෑනේ උඹට දරුපැටියෙක් කියලා. අන්න ඒකට මගේ දෙවනි ගෑණිට ගිය අවුරුද්ද ළමෙක් හම්බුණා. ඒ රාජකාරී වලට මට හොඳට හයිය හත්සිය තියෙනවා. උඹ මං කිව්වට එක සැරයක් ජොකියා මාරු කරලා බලපන්. චොකියා? මේ මුදලාලි. හිතිච්ච වෙලාවට මිනිසු මාරු කරන જાතිය ගෑණිය නෙවෙයි මම. මොකද මං අහන්නේ දෙක සමාන දෙකට. මොකද්ද? දෙක සමාන දෙකට කියලා මං අහන්නේ. මගේ නම් සමාන නැහැ අනුන්ගේ මං බලන්නේ නැහැ. කොහොමද ඇත වැඩ? ඕකට තමයි කියන්නේ බලු වලිගේ උණුපුරේ දැම්මත් කෙලින් කරන්න බෑ කියලා. අපේ නැන්දට පුළුවන්. අපේ මාමගේ ඇදලා දිවිට ඔක්කොම කෙලින් කරලා දුන්නා කිසි අඩුවක් නැහැ. ඒ සඩක් කෙලින් කරගන්න මොනවද දෙනවනම් කියන්නේ නැන්ද වෙවන්න. ඔය ආරක ගෙනාවද? ඕකද? මං කිව්වේ ඒක. ඒක දැන් මං හිතුවට වැඩිය ලොකුයිනේ. ලොකු උනාට කමක් නෑ පොඩි නෙවෙයි. නිකයින්කෝ. මගේ ඇඟ කිලිපොළනවනේ. ආදරේ වැඩි වුණාම ඔහොම තමයි. මොකද? පිසුද? කකුලෙන් තුවාලෙට යන්න නේද? පිසුද? ඒක නෙමෙයි. අරක පෙන්නන්නකෝ. ගෑනු හිටියදී පහත් වෙන જાතියනේ. ගෑනු කෙට්ටු වෙන්නේ මහත් වෙන්නේ පිරිමි නිසා තමයි.